කොහොමද ඔයාලට ඔයගොල්ලෝ හැමෝම ගොඩාක් ආදරෙන් ඔන්න වෙනදා වගේ මధు රාජපක්ෂ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් අද අරගෙන ආවේ පාන්දර 4 ඉඳලා මම කරපු වැඩ. නිවාඩු දවසක් වුණත් පාන්දර 4ට නැගිටලා කරපු වැඩ ටික තමයි ඔයගලන්ට අරගෙන ආවේ. ඉතින් මේ දවස් ටිකේ ටිකක් බිසි වීඩියෝස් ගේන ටිකක් අමාරුයි. ඉතින් ඔයගොල්ලෝ හැමෝගෙම මේ සම්බන්ධව සමාව ඉල්ලනවා. ඉතින් මම හරියටම 4ට නැගිට්ටා. මොකද මට වැඩ ගොඩාක් කරන්න තිබුණ නිසා. ඉතින් උදේ නැගිට්ටොත් තමයි මට ඒ වැඩ ටික කරගන්න පුළුවන් කියලා හිතුවා. ඉතින් ඒ නිසා 4ට නැගිටලා වැඩ ටික කරන්න හදාන්නේ. මුලින්ම ඉතින් වොෂ් එකක් දාලා ඊට පස්සේ මේ මගේ විටමින් එක ගන්න වෙලාව. ඉතින් මේ විටමින් එක උදේ නැගිට ගමන් ගන්න ඕනේ හිස් බඩ. ඉතින් කෑම ගන්න පැය භාගයක් විතර කලින් ගත්තම හරි. ඉතින් මේ විටමින් එක ගැන ගොඩාක් දෙනෙක් අහලා තිබුණා. මේ විටමින් එක ඇස්කෝවා 1 කියන විටමින් එක. මේක කොලජන් එකක්. කොලජන් ඒ වගේම තමයි විටමින් C. ග්ලූටතයන් තමයි මේක ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම හරිම හොඳයි. ස්කින් එකට හරිම හොඳයි. මේක හැමදාම උදේවරුව තමයි ගන්න තියෙන්නේ. ඉතින් ඔන්න කැමති අයට මෙන්න මේ කොලජන් එක මගෙන් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඔරිජිනල් එක මගෙන් ඔයාලට ගන්න පුළුවන්. මමත් මේක ගෙන්නනවා. ඉතින් කැමති අයට ගන්න පුළුවන්. මම මගේ WhatsApp නම්බර් එක දාන්නම්. කැමති කෙනෙක් මට මෙසේජ් එකක් දෙන්න. ඊළඟට මම හදන්නේ කිචන් එක පොඩ්ඩක් අස් කර ගන්න. මෙන්න මේ බ්‍රෙඩ් බොක්ස් එක අපේ ස්ටොක් එකේ තිබ්බා. ඇත්තටම මේක ගෙනාපු දවසේම ඉවර වුණා. දැන් නම් ඔයගොල්ලන්ට මේ බ්‍රෙඩ් බොක්ස් එක ගන්න නැහැ. අලුතෙන් ඇවිල්ලා තිනවා 8500 කට හරිම ලස්සන වයිට් කලර් එකක් සහ බ්ලැක් කලර් එකක්. ඔන්න ඒක විතරයි ගන්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ අහන්න නිසා තමයි මම මේක කිව්වේ. කැමතියටම WhatsApp නම්බර් එක දාන්නම්. කැමති කෙනෙකුට ඔන්න ඒක ගන්න පුළුවන්. ඉතින් මේක නම් ඇත්තටම දැන්ට ඉවර වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න අද නිවාඩු දවසක්. මෙයා හිතන් ඉඳලා තියෙන ඉස්කෝලේ කියලා. ඉතින් ටක් ගාලා නැගිටලා ආවා. ඉතින් දැන් මම මෙයා හදන්නේ ආයියාව චුට්ටක් නිදි කරලා එන්න. ඉතින් මේක ඇත්තටම හරිම ආසනවා. හරිම ලස්සනයි. ඉතින් පොඩ්ඩක් ලස්සනට මෙන්න මේ විදිහට කිචන් එක ලස්සන කරගන්න මම මේ වගේ තියාගත්තා. ඉතින් මොන වැඩේ පටන් ගන්නත් කලින් මම හිතුවා හොඳ මසාලා තේ එකක් බොන්න ඕනේ කියලා. මේ වෙලාවේ හස්බන්ඩ්ුත් නැකිලා ඉන්නේ. ඉතින් මම හදන්නේ මසාලා තේ එකක් ලෑස්ති කරගන්න. ඔන්න මේ පුංචි වංගෙඩි නම් ඔයගලන්ට ගන්න පුළුවන්. මේකේ ප්‍රයිස් එක 1750ක් වගේ තමයි වෙන්නේ. මේක හරිම ෂෝක්. මේ වගේ ඉඟුරු සුදු ලුණු වගේ දේවල් කොටවන්න පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඔන්න තේ එක බිව්වට පස්සේ ඊළඟට මම හදන වීඩියෝ එකක් කරන්න. මේ වීඩියෝ එක නම් MR කිචන් එකට තමයි කරන්නේ. මොකද මේ දවස්වල මම MR කිචන් එකටවත් මගේ රෙසිපි වීඩියෝ එකක් දැම්මේ නැහැ. ඉතින් මම මේ වීඩියෝ එක කරන්නේ ඒකට. ඉතින් මම හිතුවා අද කරොත් හොඳයි කියලා. මොකද මේක අපිට උදේ කැමරාත් ගන්න පුළුවන් නිසා.
ඉතින් ඔයගොල්ලෝ දකින්න මේ වීඩියෝ එකක් කරන විදිය. ඉතින් ඔන්න මේ විදිහට තමයි මේ කෑම එක ලෑස්ති වුණේ. මේක ඇත්තටම හරිම රසයි. මම ඉක්මනට ඔයාලට මේ රෙසිපි එක දෙන්නම්. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉතින් ඔන්න මේ වැඩ අතරේ පොඩි බබත් නැකිලා හිටියා. ඉතින් ඔන්න ඒක හදාගත්තට පස්සේ ඒ කෑම එක තමයි අපි උදේට ගත්තේ. ඉතින් හොඳ රසට තිබුණා. ඉතින් වීඩියෝ එක ඉවර වෙද්දී වෙලාව 8 වගේ වුණා. මොකද සාමාන්‍ය වීඩියෝ එකක් කරද්දී පැය 4ක් වගේ යනවා. ඉතින් දැන් හදලා නැවත කිචන් එක පොඩ්ඩක් අස් කර ගන්න. මොකද වීඩියෝ එකක් කළාට පස්සේ මුළු කිචන් එකම හැදි වෙනවා. ඉතින් අස් කරලා ඊට පස්සේ මම හදන්නේ ස්පැගටි එකක් හදන්න. මොකද මගේ ලොකු බබා හරිම ආසයි ස්පැගටි කන්න. ඉතින් මම සමහර වෙලාවට මේ මොන වැඩේ තිබුණත් බබාලා ආස කරන දේවල් හදලා දෙනවා. ඉතින් ඒකට වතුර එකක් ලිපේ තියාගත්තා. ඊට පස්සේ මම හදන්නේ මගේ පොඩි බබාගේ කෑම එක ලිපේ තියාගන්න. ඉතින් ඔන්න විශේෂයෙන්ම කියන්න ඕනේ මෙන්න මේ පරිප්පු එක ගැන, දුඹුරු පරිප්පු එක ගැන ගොඩාක් දෙනෙක් මගෙන් අහලා තිබුණා. ඇත්තටම බර අඩු බබාලා ඉන්නවා නම් එයාලට ගොඩාක් හොඳයි. බබාලට විතරක් නෙමෙයි මේක ලොකු අයටත් ගොඩාක් හොඳයි. මේකේ යකඩ, khනිජ ලවණ, විටමින් හැම දෙයක්ම අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් මම ගත තැන දාන්නම්. මේක රුපියල් 2500ක් වගේ වෙන මේ පරිප්පු එක. මම ඔයගලන්ට දාන්නම් ගත තැන. ඇත්තටම මේක හරිම හොඳයි. මේ පැකට් එකක් ගත්තොත් ගොඩාක් කල් ඔයගලන්ට පාවිච්චි කරන්නත් පුළුවන්. දැන් මම මුලින්ම හාල් එකයි පරිප්පු එකයි තමයි මේ විදිහට ලිපේ තියාගත්තේ. එළවලු වර්ග මම ටිකක් මේ දෙක තැම්බීගෙන ඉති තමයි දාන්නේ. ස්පැගටි එකට අවශ්‍ය කරන ක්‍රිස්පි චිකන් ටිකක් මම එයාර් ෆ්‍රයර් එකට දාගත්තා. ඉතින් මෙන්න මේ එයාර් ෆ්‍රයර් එකත් ඕගලන්ට මගෙන් ගන්න පුළුවන්. ඉතින් තෙල් වැඩිපුර දාලා කන්න අකමැති කෙනෙකුට ඔන්න ගොඩාක් හොඳයි. දැන් මේ ක්‍රිස්පි චිකන් ටික බැද්දනම් ගොඩාක් තෙල් යනවා. ඉතින් ඇත්තටම එයාර් ෆ්‍රයර් එකේ හදනවා නම් ගොඩාක් හොඳයි. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ ගොඩාක් දෙනෙක් හිතන දෙයක් තමයි එයාර් ෆ්‍රයර් එකේ කෑම ගන්න හොඳ නෑ කියලා. ඇත්තටම එහෙම දෙයක් නෑ. එයාර් ෆ්‍රයර් එකක් කියන්නේ සාමාන්‍ය oven එකක් වගේ එකක්. ඉතින් කිසිම හිතකර කිරණ වර්ගයක් කෑම වලට එකතු වෙන්නේ නැහැ. ඒ නිසා බය නැතුව ඔයගලන්ට කන්න පුළුවන් මේකෙන් හදලා ඕන කෑම. ඒ වගේම ගොඩාක් දෙනෙක් අහලා තිබුණා මම පාවිච්චි කරන කොකනට් ඔයිල් එක ගැන. මෙන්න මේ 100%ක් ෆ්‍රෙෂ් කොකනට් වලින් හදන කොකනට් ඔයිල් එක දැන් මම පාවිච්චි කරන්නේ. මෙන්න මේ ප්‍රීමියම් කොකනට් ඔයිල් එක. මේක කිසිම රසකාරක වර්ගයක් කිසිම දෙයක් අන්තර්ගත වෙන්නේ නැහැ. 100%ක්ම ස්වභාවිකව තමයි මේක හදන්නේ. ඉතින් ඔයගොල්ලෝ විශේෂයෙන්ම කියන්න ඕනේ මේ කිසිම දෙයක් මට මුදල් ගෙවලා කරන දේවල් නෙමෙයි. මට හොඳයි කියලා හිතන දේවල් තමයි මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ. ස්පැගටි එකට මම බටර් ටිකක්, තෙල් ටිකක් දාලා හොඳට ලුණු ටිකක් ටෙම්පරාදු කරලා ඊට පස්සේ මම ඒකට බිත්තර දෙකක් දාගත්තා. බිත්තර දෙක දාගත්තට පස්සේ ඊළඟට මම ස්පැගටි ටික දාගන්නවා. ඒකටම තක්කාලි සෝස් ටිකක් සහ මයොනයිස් ටිකක් දාන්න. ගම්මිරිස්, ලුණු, කෑලි මිරිස් වගේ දාලා හොඳට කලවම් කරගන්න. අන්තිමට මම චීස් ටිකකුත් මේකට එකතු කරගන්නවා. ඉතින් ඊළඟට හැදුවට පස්සේ තමයි මම චිකන් ටිකයි සොසේජස් ටිකකුයි මෙන්න මේ විදිහට දාගන්නේ. මේක හරිම රසයි. ඔයගොල්ලොත් හදලා බලන්න. දැන් ඔන්න ඒ වැඩ ටික ඉවරනාට පස්සේ ඊළඟටත් මම වීඩියෝ එකක් කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මේක නම් කැරමල් පුඩින් එකක් කිරිපිටි වලින් කරන. ඉතින් මේ වීඩියෝ එක නම් මම මේ වෙද්දිත් අපේ channel එකේ අප්ලෝඩ් කරලා තියෙන්නේ. කැමති කෙනෙකුට බලන්න පුළුවන්. ඉතින් මිල්ක් මේඩ් නැතුව හරිම රසට කිරිපිටි වලින් කැරමල් පුඩින් හදන විදිය තමයි දාලා තියෙන්නේ. ඔන්න ඔයගලට බලන්න පුළුවන්. ඉතින් මම මේක හදන විදිය මේ වීඩියෝ එකට ඇඩ් කළේ නැහැ. ඔයගලන්ට බලන්න පුළුවන් නිසා. මොකද තවත් මේ වීඩියෝ එක දික් වෙන නිසා. ඉතින් ඔන්න ওই විදිහට තමයි එදා දවසේ වැඩ ටික කරගත්තේ. ප්ලෑන් කරපු විදිහට හැම දෙයක්ම කරගන්න පුළුවන් වුණා. ඉතින් කාර්යබහුල නිවාඩු දවසක් ගෙවන ඔන්න ඔය විදිහට ඔයගලන්ට වීඩියෝ එකක් අරගෙන ඉන්න සියලු දෙනාටම සුබ දවසක්.